බහින්න බෑ. තටමන්න බෑ. බර උස්සන්න බෑ. ඇයි හේතුව දැන් අර අපි කට් කරලා සීල් කරපු blood vessels ආපහු ඕපන් වෙනවා. බඩ ඇතුලේ ප්‍රෙෂර් එක එකපාරට වැඩි වෙනවා. ඒ කියන්නේ කැස්සෝති, තැටමුවති, හරි බරක් ඉස්සෝති. ඒ වගේම එකපාරට බඩ ඇතුලේ ප්‍රෙෂර් එක වැඩි වෙනවා. එතකොට ප්‍රශ්නයක් එන්න පුළුවන්. ඒ නිසා ඒ වගේ ඒවා වෙයි. මුල් සද්දේ වගේ හොඳට පරිස්සම් වෙන්න. මුල් සද්දේ. නාන්නෙම පුළුවන් අපි දැන් හිත අයින් කරනවානේ කැඩිට් එක ඒකට අනිතර කැඩිට් එක අයින් කරනවා. කැඩිට් එක අයින් කරනකොට සාමාන්‍ය විදිහට ඉතින් පාස් කරන්න පුළුවන්. වතුර හොඳට බොන්න ඕනේ. අපි බිලින් දෙනවා, ඇන්ටිබයොටික්ස් දෙනවා, පේන් කිලර්ස් දෙනවා. ඒවට කැක්කුම එහෙම තියෙන එකක් නෑ. මුත්‍රා ආසාදනයේ එක නැති වෙන තමයි ඇන්ටිබයොටික්ස් දෙන්නේ. ඉතින් වතුර හොඳට බොන්න ඕනේ. පොඩ්ඩක් ගෙදර පොඩ්ඩක් රෙස්ට් එකේ ඉන්න ඕනේ. වගේ කඩමාන්නේ කන්න. බර උසන්නේ නැහැ. ආන්න හරි. මොකද ඒකත් එහෙම දෙනවා. කඩමාන්නේ කුප්පා කීකට බෙහෙත් දෙනවා මේ බඩ කුල්ලට යන. ඊළඟට මේ දැන් අපි කපලා අයින් කරපු ප්‍රොස්ටේට් ටික්ස් උඩට යනවා මේ පටක වාර්තාව. මේ පටක වාර්තාව වෙනකොට සාමාන්‍යයෙන් සති දෙකක් විතර යනවා. ඒ සති දෙක මේ ගියාට පස්සේ හිමින් එන්න ඕන මාව හම්බෙන්න. හරි? ඒ සති දෙකට පස්සේ මාව හම්බෙන්න එන්න ඕන. මේක තමයි. දැන් බාරද ඉවරයි. ගෙදරෙන් බාරද. හරි හොඳයි නේ? ඇතුළට යනවා. මේ පටන් ගන්න ප්‍රොස්ටේට් ග්‍රන්ථිය. අපිට වෙන ලොකු ප්‍රොස්ටේට් ග්‍රන්ථියක් තියෙන්නේ. වෙනා නේද? ඔව්. ප්‍රොස්ටේට් ග්‍රන්ථිය. විශාල ප්‍රොස්ටේට් ග්‍රන්ථිය. මේ උත්‍රාශය ඇතුළට අපි පාවිච්චි කරන කටින් ලූප් එක අපේ ස්ක්‍රීන් එකේ පේනවා. මේ අපි පාවිච්චි කරන්නේ බයිපෝලර් ඩයටමි. අපිට වෙන්නේ උත්‍රාශය ඇතුලේ දර්ශන. ඒ කියන්නේ දකුණු පැත්තේ පුත්‍රවාහිනී නාලය උත්‍රාශයට ඕපන් වෙන තැන. මේ කියන උත්‍රාශය ඇතුලේ අපිට වෙන්නේ දිග ලොකු ප්‍රොසෙස් එකක් තියෙනවා. දැන් මේ අපිට වෙන්නේ ප්‍රොස්ටේට් ග්‍රන්ථිය නිසා මුත්‍රා මාර්ගය සම්පූර්ණයෙන්ම ඇහිලා තියෙනවා. අපි ඔපරේෂන් එක පටන් ගන්න මෙතන පින් දෙතන පොඩි මාක් එකක් දාන මෙතනින් එහා තමයි ඔපරේෂන් එක යන්නේ. මේ ඉතා විශාල ග්‍රන්ථිය අපි මේකෙන් පටන් ගන්නවා. කටින් ලූප් එකෙන් තමයි මේ බයිපෝලර් ඩයටමි විදියට ශල්‍යකරණය කරන්නේ. මේ පොඩි තීරු වශයෙන් ප්‍රොස්ටේට් ග්‍රන්ථිය කපනවා. මේ ලොකු මීඩියම් ලෝබ් එක ඇතුළේ අපි ක්‍රමක්‍රමයෙන් මීඩියම් ලෝබ් එක කට් කරගෙන තමයි ඉන්නේ. දාගෙන මාසික අපි ඉතින් එනකම්ම මේ ග්‍රන්ථිය ප්‍රමාණය ඒ වීඩියෝ සම්පූර්ණ කරලා සීල් කරන්න පුළුවන්. සෙෂන් බලාගෙන ඉන්නේ. පේනව නේද? අපි ඇතුලේ මේ කට් කරපු කිට්ස් ප්‍රොස්ටේට් කිට්ස් එක මේ ඉදිරියට ගැනීමක් කරලා දැන් කරනවා.
මේ අපි ඔපරේෂන් එක ඉවර වෙගෙන යන්නේ. අපි දැන් මේ කරන්නේ මේ කලින් මේ බටන් මෂ්රූම් එක බයිපෝලර් වේපරයිසිං ඉලෙක්ට්‍රෝඩ් එක ඒකින් අපි කරන්නේ. දැන් අන්තිමට බීට් වෙන ස්ථාන ඔක්කොම කොඇගුලේට් කරලා ඔක්කොම බ්ලීඩින් නවත්තන්න. බ්ලීඩින් වෙන ස්ථාන කියන්නේ ඕපන් වෙලා තියෙන බ්ලඩ් වෙසල්ස් ඔක්කොම සීල් කරන් තමයි මේ හදන්නේ. අද අපි මේ ශල්‍ය කර්මී කරේ අවුරුදු 75ක් වයසේ තිබු මෙම පුද්ගලයාගේ මුත්‍රා මාර්ගය සම්පූර්ණයෙන් වගේ අබහිර වෙලා තිබුණා පුරස්ති ග්‍රන්ථිය. ඒ ග්‍රන්ථිය ඉවත් කිරීමේ TURP කියන ශල්‍ය කර්මය තමයි අපි අද කරේ. මෙහිදී අපි පාවිච්චි කරේ බයිපෝලර් ඩයතමින්. ඒතර ඔපරේෂන් එකට අපි කියන්නේ කියුරිස් ප්‍රොස්ටේට් කියලා. මොකද අපි පාවිච්චි කරේ සේලයින් වලින් තමයි අපි ඉරිගේට් කරගෙන අපි ප්‍රොස්ටේට් ග්‍රන්ථිය කුඩා කොටස් වලට චිප්ස් වලට කපලා මුත්‍රා මාර්ගය තුලින්ම තමයි ශල්‍ය කර්මය කරන්නේ.